හරි. දාන්න හැමෝම මාතෘකා නිෂ්පාදන ගිණුම් කියලා. සමිතගේ සිග්නල් අවුල් සමිතද. නිෂ්පාදන ගිණුම් ලියන්න මෙහෙම. ලොක්කොට මාතෘකා දාන්න නිෂ්පාදන ගිණුම් කියලා. හරි. කවුද පවන් ඉන්නවද? පවන්ට මාව ඇහෙනවද? පවන් කාලෙකින් කතා කළෙත් නැහැ. ඇහෙන්නේ නැද්ද පවන්? පුතේ සාමාන්‍යයෙන් ඕනම තැනක ලංකාවේ දන්න ඕනම රටක ව්‍යාපාර ගත්තොත් වර්ග 3යි තියෙන්නේ. කට්ටියක් කරන්නේ බාන්න මොකද්ද? හදලා විකුණනවා. තව කට්ටියක් අරන් විකුණනවා. තව කට්ටියක් මොකද්ද? නිෂ්පාදනය. තව කට්ටියක් හදලා විකුණනවා. තව කට්ටියක් අරන් විකුණනවා. තව කට්ටියක් මොනවා සපයනවද? කියමුකෝ. සේවා සපයනවා. දැන් මට කියන්න මොකද්ද? මේ මොකද්ද? දැන් මේකම ප්‍රසිද්ධ කැල්ටන් එක දන්නවනේ? ඔව්. කැල්ටන් එක කරන්න පුතේ මොකද්ද? කෑම සපේ. කෑම තමයි කෑම මොනවාද? ඒගොල්ලෝ මොකද කරන්නේ? දැන් ව්‍යාපාර වර්ග මං කියන්නේ තුනක්. එක්ක ආහාරම් විකුණනවා නැත්නම් හදලා විකුණනවා නැත්නම් සේවා සපයනවා කියලා කැල්ටන් එක කරන්නේ මොකද්ද? හදලා විකුණනවා. හදලා විකුණනවා. CIB එක? CIB එක අරන් විකුණනවා. අරන් විකුණනවා. අපි සේවා සපයනවා. අහන්නකෝ මේ සාමාන්‍යයෙන් BS වලදී ව්‍යාපාර වර්ග දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, සේවා සැපීමේ ව්‍යාපාරය කියලා කඩන්නේ. හරිද? ඔය අරන් විකුණන අය, සේවා සපයන අය ඔක්කොම වැටෙන්නේ සේවා සපයන තැනට. හරි. අපි මේ පාඩමේදී කතා කරන්න හදන්නේ ප්‍රවීන් භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක් ගැන. මොනවා ගැනද? භාණ්ඩ හදලා විකුණන. පුතේ මේ ව්‍යාපාර සංවිධාන වර්ග දෙකයි අරමුණු මත කොටස් දෙකකට කැඩුවා. ව්‍යාපාර සංවිධාන වර්ග මොනවාද? ලාභ ලැබීමේ අරමුණයි. ඔව්. ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ එකම එක පාඩමක් තියෙනවා ලාභ අරමුණු කර නොගත්. ඔය සමිති වලට accounts හදන්නේ කොහොමද කියලා. ඒක අපි ඊළඟ පාඩම නෙමෙයි ඊට පස්සේ පාඩම. ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන පාඩම අපි ඒක එතෙන්දී කතා කරමු. අහන්නකො. දැන් මේ පුරා මෙතන ඉඳලා හැමතිස්සෙම අපි කතා කරන්නේ ලාභ අරමුණු කරගත් ගැන. හරි. අපි මේ පාඩමේදී කතා කරන්නේ භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක accounts හදන්නේ කොහොමද කියලා. පුතේ භාණ්ඩ අරන් වික්කත් හදලා වික්කත් මොකද්ද ව්‍යාපාරයේ අරමුණ මොනවා ලැබීමද? ලාභ ලැබීම. ලාභ ලබන්න නම් භාණ්ඩ හදන ව්‍යාපාරයක් ගත්තොත් භාණ්ඩයක් හදන්න යන වියදමට වඩා වැඩි ගාණකට භාණ්ඩේ මොනා කරන්න ඕනද පුතේ? විකුණන්න. විකුණන්න ඕන. එහෙනම් භාණ්ඩේ හදන්න ගිය වියදමට වඩා වැඩි ගාණක් තියාගෙන ලාභයක් තියාගෙන භාණ්ඩ විකුණන්න නම් භාණ්ඩේ හදන්න ගිය වියදම හරියටම හදා හොයා ගන්න ඕනද නැද්ද? ඕනේ. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාරයක භාණ්ඩ හදන්න ගිය වියදම හොයන්න තමයි පුතේ මොන ගිණුම හදන්නේ? නිෂ්පාදන ගිණුම හදන්නේ සරලෝච්චරයි. හරිද? පැහැදිලිද? හරි. දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එක නැති ඉඳ මම මෙතන ස්ක්‍රීන් එකේ දානවා. එහෙම. නිෂ්පාදන ගිණුම. නැවත විකිණීම සඳහා භාණ්ඩ මිලදීගෙන එම භාණ්ඩ නැවත විකුණන ව්‍යාපාර මෙන්ම ව්‍යාපාරය විසින්ම භාණ්ඩ නිෂ්පාදනය කර ඒවා විකුණන ව්‍යාපාරද දක්නට ලැබේ. ව්‍යාපාරයක් විසින්ම භාණ්ඩ නිෂ්පාදනය කර විකුණන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආදායම් ප්‍රකාශයට අයත් වාර්තා ප්‍රධාන වශයෙන් 3යි. සාමාන්‍ය පුතේ ඔයගොල්ලෝ හදන ආදායම් ප්‍රකාශයේ ඉස්සර කිව්වේ වෙළඳ හා ලාභ. ඔය දලලාභයට එනකන් කොටසට කියනවා මොකද්ද? වෙළඳ ගිණුම. මොන ගිණුමද? හරිද පවන්? එතනින් පල්ලෙහා කොටසට කියනවා පවන් ලාභ ගිණුම කියලා. හරිද? භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක ඕක කෑලි 3ක් තියෙනවා. ඒ තමයි එකක් නිෂ්පාදන ගිණුම, ඊට පස්සේ වෙළඳ ගිණුම, ඊට පස්සේ ලාභ ගිණුම. තේරුණාද කියන්නේ?
පවන්ට මම ඇහෙනව නේද? මේ නිසා වෙළඳ ගිණුම පිළියෙල කිරීමට පෙර නිෂ්පාදන ගිණුම පිළියෙල කළ යුතුය. පවන්ට ඇහෙන්නේ නැද්ද? පවන් සද්ද නැතු වෙනවා. හරි කසුන් ATR 4536 කසුන්. ඒත් නැද්ද? බාන්න කොල්ල ටිකුරත් කට අරින්න බෑ. කසුන්ට ඇහෙනවද මාව? ඔව් හරි. පුතේ මේ දැන් මෙච්චර කල් ඕගොල්ලෝ ආදායම් ප්‍රකාශය හදද්දි උඩින්ම හැදුවේ වෙළඳ ගිණුම ඊට පස්සේ ලාභ ගිණුමනේ. ඔව් ඒ කියන්නේ වෙළඳ ගිණුම කියන්නේ දල්ලාභ වෙනකන් කොටස ඊට පස්සේ ලාභ ගිණුම කියන්නේ එතනින් පල්ලෙහා කොටසනේ. හරිද? ඔව් හැබැයි භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරික පුතේ වෙළඳ ගිණුමයි ලාභ ගිණුමයි හදන්න කලින් තමයි මොන ගිණුම හදන්න ඕනද? නිෂ්පාදන ගිණුම හදන්න ඕන. මොකක් හදන්න ඕනද? නිෂ්පාදන මේ මතකද මේ විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට එකතු කළේ මොනවද? ආරම්භක තොගයට එකතුල ගැනුම් ඔව් විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගය, ඒ කියන්නේ විකුණුම් භාණ්ඩ වල වටිනාකම හොයන්න අවුරුද්ද මුල ඉතුරු වෙලා තිබ්බ භාණ්ඩ වල වටිනාකම පිටින් ගෙනව භාණ්ඩ නේද එකතු කළේ. ඔව් දැන් පුතේ භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක් ගත්තාම පිටින් භාණ්ඩ කියනවාද? නෑනේ. ඒගොල්ලෝ හදපු ටිකනේ විකුණන්නේ. හරිද? එතකොට පුතේ ගැනුම් වලට පල්ලෙහා එකතු මොකද ආරම්භක තොගයට පල්ලෙහා එකතු වෙන්නේ ගැනුම් නෙමෙයි ඊට පස්සේ. නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ මොකද්ද? මේ අවුරුද්දේ හදපු භාණ්ඩ වල වටිනාකම. කියන්නේ තේරෙනවද? ඔව් හරිද? එතකොට ඒ මොකද්ද? එහෙනම් ආදායම් ප්‍රකාශය හදන්න නම් මුලින්ම භාණ්ඩ හදන්න ගිය වියදම හොයාගන්න වෙනවද නැද්ද? හොයාගන්න වෙනවා. ඒකට තමයි නිෂ්පාදන ගිණුම හදන්නේ. මේ නෝට් එකක් නෑ අපි ගාන හදන වෙලාවට කතා කරමු. හරිද? මේ නිසා වෙළඳ ගිණුම පිළියෙල කිරීමට පෙර නිෂ්පාදන ගිණුම පිළියෙල කළ යුතුය. එනම් වෙළඳ ගිණුමෙන් විකුණුම් පිරිවැය තීරණය කිරීමේදී විකුණුම් පිරිවැයට අයත් වන නිෂ්පාදනය කළ නිර්මාණවල නිෂ්පාදන පිරිවැය ගණනය කළ යුතුය. මේ සඳහා පිළියෙල කරන වාර්තාව නිෂ්පාදන ගිණුම නම් වේ. හරිද? නිෂ්පාදන ව්‍යාපාරික කිසියම් කාලච්ඡේදයක් තුළ නිෂ්පාදනය කළ ලද භාණ්ඩවල පිරිවැය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ගිණුම මොන ගිණුම නමින්ද? නිෂ්පාදන ගැනුම් නෝට් නාව වැඩක් නැහැ පුතේ. නිෂ්පාදන ගිණුම නමින් හඳුන්වනවා. मैं बारह घंटे बाद ඊළඟට නිෂ්පාදන පිරිවැය අපි කවුරුන් ෂර්ට් එකක් අම්මහම ෂර්ට් එකක් අම්මහන්න අපිට මුලින්ම යනවා මොනවට වේදමද? රෙදි වලට රෙදි වලට තව අදුම් මහානායක ඇඳුම් මහානායක තව මොනවද? රෙදි ඇඳුම් මහානායක තව රෙදි විතරද යන්නේ? නෑ නූල් බොත්තම් බොත්තම් හරිද? අපි දුමු අපි ෂර්ට් එකක් මහන්න අපිට යනවා මොකද්ද? රෙදි වලට යනවා රුපියල් 500ක්. නූල් වලට යනවා රුපියල් 20ක්. බොත්තම් වලට යනවා රුපියල් 30ක්. මහන ශ්‍රමිකයාට අපි ගෙවනවා එක ෂර්ට් එකක් මැහීම වෙනුවෙන් රුපියල් 200ක්. හරිද? ෂර්ට් එක මහන්නේ මැෂින් එකෙන් මැෂින් එක වැඩ කරන්නේ මොකෙන්ද පුතේ? විදුලියෙන්. අපි දුමු විදුලියත් යනවා එක ෂර්ට් එකකට රුපියල් 50ක්. එහෙනම් සම්පූර්ණයෙන් බාන්නේ ෂර්ට් එක මහන්න කීයක් ගිහිලා තියෙනවද? 800 800ක්. මේ 800ට තමයි පුතේ මොකක් කියන්නේ? නිෂ්පාදන පිරිවෙය. නෑ ඍජු පිරිවෙය. නෑ. අකියු වචනේ හරි. නිෂ්පාදන පිරිවෙය. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නැත්නම් සේවාවක් සපයන දරපු සියලුම වියදම් වල එකතුවට අපි කියනවා මොකක් කියලා? නිෂ්පාදන පිරිවෙය. සේවා කියලා අතාරිමු. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න දරපු සියලුම වියදම් වල එකතුවට අපි කියනවා නිෂ්පාදන පිරිවෙය. සරල නිර්වචනයක්. අහන්න. සාමාන්‍ය පුතේ මේ ඉකොනොමික්ස් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවානේ. භාණ්ඩ නිෂ්පාදනය කරන්න භාවිතා කරන සම්පත් කොටස් දෙකකට ගන්නවා මොනවාද? ආර්ථික සම්පත් නෑ ආර්ථික සම්පත් ස්වභාවික සම්පත් නේ ආර්ථික නොවන සම්පත්. හරි මට කියන්නකෝ අපි මැල්ගෝ එක ඇතුලේ මැල්ගෝ එකේ අපි කමාන්ති කරන මේන් හෝල් එකේ තියෙන්නේ. එතන තමයි ඇඳුම් මහන්නේ. හරිද? එහෙනම් ඇඳුම් මහද්දී අපිට රෙදි ඕනද නැද්ද? ඕන. නූල් ඕනද නැද්ද? ඕන. බොත්තම් ඕන.
ශ්‍රමය, ඕන විදුලිය. ඕන ගොඩක් කලාට අපි දාවන වැඩ කරන්නේ අපි ලයිට් දාගෙනද වැඩ කරන්නේ. නෑ අපිට මොකක් තියෙනවද? සූර්යාලෝක ඔව් සූර්යාලෝක හිරු එළිය තියෙනවා. හරි අනිත් අපි එතනදී වැඩ කරද්දී උෂ්ම ගන්න මොකක්ද අපිට එළයෙන් වාතාශ්‍රය එනවද නැද්ද ඔක්සිජන් ටික? එනවා. හරිද ගොඩක් කලාවට උඩ තියෙන ෆෑන් වගේ නෙමෙයි වටේ පිටින් හුලන් ටිකක් එනවද නැද්ද? එනවා එහෙනම් අපිට භාණ්ඩය හදද්දී මොකද්ද? මේ හැම සම්පතක්ම දායක වෙනවද නැද්ද? දායක වෙනවා අපි පුතේ රෙදි නූල් බොත්තම් ශ්‍රමය විදුලිය කියන්නේ මොන සම්පත්ද? ආර්ථික ඒ කියන්නේ වියදමක් දරලා සපය ගන්න දේවල් නේ අපි ආර්ථික සම්පත් කියන්නේ. හැබැයි සූර්යාලෝකයේ එතකොට මේ එළියෙන් එන හුලන් ටික ඔක්සිජන් ටික ඒවා වියදමක් දරලා සපය ගන්න. නෑ ඒවා මොන සම්පත්ද? ආර්ථික නොවන එතකොට අවසානයේ භාණ්ඩය හදන්න ගිය වියදම හොයද්දී රෙදි වලට මෙච්චරයි නූල් වලට මෙච්චරයි හිරු එළියට මෙච්චරයි එළියෙන් ආපු හුලකට මෙච්චරයි කියලා ගණන් හදනවද? නෑ නෑ. අපි භාණ්ඩය හදන්න ගිය වියදම හොයද්දී ගන්න මොන සම්පත් ටික විතරයිද? ආර්ථික ආර්ථික සම්පත් වල වටිනාකම විතරයි නේද? ඔව් අන්නේ මේ රෙදි නූල් බොත්තම් ශ්‍රමයේ විදුලිය කියන්නේ වියදමක් දරලා සපය ගන්න සම්පත් නේද? ඔව් එහෙනම් පුතේ නිෂ්පාදන පිරිවැය කියන එක මේ විදිහට තවත් විදිහට නිර්වචනය කරන්න පුළුවන්. මෙහෙම මොකද්ද? භාණ්ඩයන් නිෂ්පාදනය කරන්න භාවිතාවක මොන සම්පත් වලද? ආර්ථික සම්පත් ආර්ථික සම්පත් වල වටිනාකමට අපි කියනවා මොකක් කියලාද? නිෂ්පාදන පිරිවැය. බානුවක් තියෙන්නේ කිසියම් කාලච්ඡේදයක් තුල ඔන්න මම නිර්වචනයක් දාලා තියෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල නිෂ්පාදනය කරන ලද නිෂ්පාදිත වෙනුවෙන් භාවිතා කරන ලද ආර්ථික සම්පත් වල වටිනාකම නිෂ්පාදන පිරිවැය නමින් හඳුන්වනවා. පැහැදිලිද? ඔව් එනම් නිෂ්පාදන ආයතනයක් කිසි යම් ගිණුම් කාල පරිච්ඡේදයක් තුලදී නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන භාණ්ඩ වෙනුවෙන් දරන ලද නිෂ්පාදන වියදම් වල එකතුව නිෂ්පාදන පිරිවැය ලෙස හැඳින්වේ. නිෂ්පාදන පිරිවැය ඇතුළත් ප්‍රධාන පිරිවැය මූලිකාංග දෙකයි. එකක් ප්‍රාථමික පිරිවැය අනිත් එක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. මේ දෙක අමතක කරා. මේ දෙක දැන් කියලා දෙනවා. හරි. එහෙනම් නිෂ්පාදන පිරිවැය කියන එක තේරුණාද පුතේ? ඔව් සර් හරි. මේ බලන් ඉන්න කරගන්න. නිෂ්පාදන පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩනවා. දැන් එහා පැත්තේ අපි ෂර්ට් එක මහන්න රෙදි නූල් බොත්තම් ගියා නේද? ඔව් ඒ රෙදි නූල් වල බොත්තම් වලට ගිය වියදම් වලට අපි කියන්නේ මොන පිරිවැයද? ඍජු ද්‍රව්‍ය නෑ. පිරිවැය නෑ. හරිද? ඍජු කැලලක් නෑ මොන පිරිවැයද? නිෂ්පාදන ද්‍රව්‍ය පිරිවැය මොනවද පුතේ? ද්‍රව්‍ය පිරිවැය මහාන ඇඳුම් මහාන සේවකයාට ගෙවන වැටුප මුරකාරයාට ගෙවන වැටුප සුපර්වයිසර්ට ගෙවන වැටුප ඒකට කියනවා මොන පිරිවැයද? ශ්‍රම පිරිවැය ශ්‍රම පිරිවැය. එතකොට පුතේ විදුලිය දුරකථන ගාස්තු ගොඩනැගිලි කුලිය කියන්නේ ද්‍රව්‍යද? නෑ ශ්‍රමයද? නෑ නෑ අන්න ඒවට කියනවා වෙනත් පිරිවැය කියලා. මොනවාද? වෙනත් පිරිවැය එහෙනම් භාණ්ඩයන් නිෂ්පාදනය කරන්න භාවිතා කරන වියදම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩනවා. මොනවාද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, වෙනත් පිරිවැය. අහන්නකො. මේ ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකකට කඩනවා. ඍජු ද්‍රව්‍ය පිරිවැයයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. සරලව කිව්වොත් වියදමක් ඍජුද වක්‍රද කියලා තීරණය වෙන්නේ මෙහෙමයි පුතේ. එක භාණ්ඩයක් හදන්න යන ගාන මෙච්චරයි කියලා හරියටම කියන්න පුළුවන් නම් යන වියදම. ඒකම හදන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙද්දී ඒක වැඩි වෙන්නේ ඒ ගානෙන්ම නම් අන්න ඒවට කියනවා ඍජු වියදම් කියලා. උදාහරණයක් ඇටියට මේක මම මතක තියාගන්න ලේසිකමක් කරනවා. එක ඇඳුමක් මහන්න යන රෙදි වියදම මෙච්චරයි කියලා කියන්න බෑයිද? පුළුවන්. එක ෂර්ට් එකකට රුපියල් 500ක රෙදි යනවා. එහෙනම් ෂර්ට් දෙකකට 10 ෂර්ට් තුනකට 1500යි. පැහැදිලිද කියන්නේ? නමුත් එක ෂර්ට් එකකට යන නූල් වියදම හරියටම මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? බෑ. බෑ. හරිද පුතේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මතක තියාගන්න. භාණ්ඩයක් තුල අන්තර්ගත වෙන ප්‍රධාන ද්‍රව්‍යයට තමයි ඍජු ද්‍රව්‍ය කියන්නේ. ඒ කියන්නේ ඇඳුම් වල නම් මොනවාද? රෙදි. රෙදි. ඔහොම මතක තියාගන්න නිර්වචන ඕන ඇඳුම් වල නම් රෙදි. එතකොට ලී බඩු වල නම් ලී. අපි තුමු පාන් නිෂ්පාදනය කරන තැනක පිටි තිරුගු පිටි. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම පුතේ වක්‍ර ද්‍රව්‍ය දැන්. ඇඳුම් මහන තැනක රෙදි තමයි ඍජු ද්‍රව්‍ය. එතකොට නූල් බොත්තා ඉදිකටු ඔක්කොම දාන්නේ මොන ද්‍රව්‍ය වලටද? වක්‍ර ද්‍රව්‍ය. එතකොට මේ ලී බඩු හදන තැනක දැව නැත්තම් ලී තමයි ඍජු ද්‍රව්‍ය.
ඒ ඇරෙන්න යන පොලිස් වැලි කඩදාසි ඔක්කොම දාන්නේ මොන ද්‍රව්‍ය වලටද? වක්‍ර ද්‍රව්‍ය. ඒතකොට පාන් හදන තැනක පිටි තමයි ඍජු ද්‍රව්‍ය. ඒ ඇරෙන්න ලුණු ඊස්ට් නේද රසකාරක ඔක්කොම දාන්නේ මොන ද්‍රව්‍ය වලටද? වක්‍ර ද්‍රව්‍ය. තේරුණාද මේ කසුන්? ඔව්. හරි. ඊළඟ ශ්‍රමයක් කොටස් දෙකයි. ඍජු ශ්‍රම පිරිවැයයි වක්‍ර ශ්‍රම පිරිවැයයි. භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඍජුම දායක වෙන ශ්‍රමිකයාට ගෙවන වැඩපිළිවෙල තමයි ඍජු ශ්‍රමය කියන්නේ. ඒ කියන්නේ ආයතනයේ කියන ප්‍රධාන සේවකයා. ඇඳුම් මසන තැනක නම් පුතේ කවුද? ඇඳුම් මහන එක්කෙනා. ඇඳුම් මහන නැත්නම් ඒකට කියන යන්ත්‍ර ක්‍රියාකාරෝ. ලී බඩු හදන තැනක නම් වඩු කාර්මික. ඔව් වඩු කාර්මිකයාගේ වැඩපිළිවෙල. ඒතකොට පාන් හදන තැනක නම් පාන් අනන කෙනා. පාන් හදන කෙනාට ලස්සන වචනයක් කියන කවුද? බක්කරේ කියන්නේ අහලා තියෙනවද? අහලා තියෙනවා. හරිද? බක්කරේගේ වැඩපිළිවෙල. හරිද? තේරුණා මොකද්ද? මේක මට හරියම මට මේක සිංහල මේ කෙනෙක් කිසකට කියපු දෙයක්. කොන්දොස්තරට සිංහලෙන් කියනවා පුතේ බස් පාළුවා කියලා. හරිද? ඒකේ පාවිච්චි කරන වචන බස් පාළුවා. හරි. අහන්නකෝ. එහෙනම් භාණ්ඩ හදන ප්‍රධාන ශ්‍රමිකයාට ගෙවන වැඩපිළිවෙල තමයි පුතේ මොන ශ්‍රමය කියන්නේ? ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය කියන්නේ. ඒ රැඳ අත්උදව්කරු මුරකරු සුපරීක්ෂක ඒගොල්ලෝ භාණ්ඩ හදන්න කෙලින්ම දායක වෙනවද? නෑ. නමුත් ඒගොල්ලන්ගේ මොකද්ද සහයත් අපිට ඕනද නැද්ද? ඕන. ඒකට අපි කියනවා මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. එහෙනම් මට කියන්නකෝ භාණ්ඩ හදන්න භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍ය වලට කියන්නේ මොන ද්‍රව්‍යද? ඍජු ද්‍රව්‍ය. ඒකට අනිත් සියලුම දේවල් වක්‍ර ද්‍රව්‍ය. භාණ්ඩ හදන්න දායක කරන ප්‍රධාන ශ්‍රමිකයාට ගෙවන වැඩපිළිවෙලට කියන්නේ මොකද්ද? ඍජු ශ්‍රමය. ඒකට අනිත් හැමෝම වක්‍ර ශ්‍රමය. ඊළඟට වෙනත් වියදම්. වෙනත් වියදමුත් කොටස් දෙකයි. ඍජු වෙනත් වියදම්, වක්‍ර වෙනත් වියදම්. නැත්නම් ඍජු වෙනත් පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය. අහන්නකෝ. සාමාන්‍ය ඍජු ද්‍රව්‍යයයි ඍජු ශ්‍රමයයි අරුණහම භාණ්ඩ නිෂ්පාදනය කරන්න දාන්න ඍජුවම දාන අනිකුත් වියදම් වලට තමයි ඍජු වෙනත් පිරිවැය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙතෙන්ට එන්නේ පුතේ තුනයි. හොඳට අහගෙන ඉන්න. එකක් පුරස්කාරක. මොකද්ද? පුරස්කාර. අනිත් එක කර්තෘ භාගය, අනිත් එක මෝස්තර නිර්මාණ ගාස්තු. පුරස්කාරක කර්තෘ භාගය මෝස්තර නිර්මාණ ගාස්තු. පුරස්කාරක කියන්නේ මොකද්ද කියලා දන්නවද කාමේ කසුන්? මොකද්ද පුතේ පුරස්කාරක කියන්නේ? දැන් මතක් වෙන්නේ එක වාට. හරි අහන්නකෝ ළමේ අපි හිතමු මොකද වරලත් ව්‍යාපාරවල කියන්නේ තේරුණාද? පුරස්කාරක කියන්නේ මෙහෙම දෙයක්. නිකන් සරල අර්ථයක් මම ඔයගලන්ට කියන්නම්කෝ. දැන් අපි හිතමු මේ කසුන් මැෂින් එකක් හදනවා. මේ පැත්තෙන් කිලුට වෙච්ච අණුමක් දැම්මම ඒක හේදිලා වේලිලා අයන් වෙලා අනිත් පැත්තෙන් එනවා. දැන් ගෙදර තියෙන වොෂින් මැෂින් එකෙන් එන්නේ හේදිලා චුට්ටක් එත පොඩක් අඩු වෙන විතරයි නේද? ඔව්. හරිද? ඔයා හදනවා මැෂින් එක මේ පැත්තෙන් රෙදි කැල්ලක් කිලුට වෙච්ච අණුමක් දැම්මම හේදිලා වේලිලා මොනවා වෙලත් වෙනවද පුතේ? අයන් වෙලත් වෙනවා. අයන් වෙලත් එනවා. හරි. ඔය තාක්ෂණය හොයාගත්තේ ඔයා. ඔය තාක්ෂණය ඔයා හොයාගත්ත ගාම මේක ඔයා හොයාගත්තේ කියලා. ඔයාගේ නමට මොකක් ගන්නවද පුතේ? පේටන් බලපත්‍රය. පේටන් බලපත්‍රයක් ගන්නවා. හරිද? මොකක් ගන්නවද? පේටන් බලපත්‍රයක් ගන්නවා. එහෙනම් මින් ඉදිරියට මේ භාණ්ඩේ හදනවා නම් මේ යන්ත්‍රය හදනවා නම් හදලා විකුණනවා නම් හරිද වෙන කවුරු හරි කෙනෙක් ඒකට කවුරු කාගෙන් අවසර ගන්නවද? මගෙන් අවසර ගන්න. ඔයාගෙන් අවසර ගන්න. මොකද ඕක හදලා විකුණන්න අවසර තියෙන්නේ ඔයාට විතරයි. කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඒ දේ අහන්න නැතුව කළොත් ඔයාට පුළුවන් ඒ අදාළ පාර්ශ්වයට විරුද්ධව නඩු දාලා මොනවා ගන්නද? වන්දි ගන්න. වන්දි ගන්න. හරි. අපි සිංගරෙක් කියලා හිතන්නකෝ. අපිට ආරංචි වෙනවා ඔයා ගාව මෙහෙම අමුතු තාක්ෂණයක් තියෙනවා. අපි ඇවිල්ලා ඔයාව මුණ ගැහෙනවා. මුණ ගැහලා ඔයාට කියනවා මොකද්ද? ඔයා ගාව තාක්ෂණය තිබ්බට ඔයාට මේකෙන් මැෂින් හදලා විකුණන්න ඔයාතේ මොනවා නැද්ද? සල්ලි. අර මූල්‍ය ශක්තියක් නැහැනේ. බොරුවට ඔයත් එක්කම ඔය තාක්ෂණය නැති වෙලා යන එක නෙවෙන්නේ. හරිද? ඔයා ওই තාක්ෂණය අපිට දෙන්න. අපි ඔයාට ඒ වෙනුවෙන් මොනා කරන්නද? ගෙවන්න. ගෙවීමක් කරන්න. හරිද? අප මොකද්ද? ඔයා අහනවා කීයක්ද දෙන්නේ? අපි කියනවා ලක්ෂයක් දෙන්න. නෑ ඔයා කියන එහෙම නෙමෙයි. මෙහෙම කරන්න. ඕගොල්ලෝ හදලා විකුණන හැම මැෂින් එකෙන්ම මට රුපියල් 10 ගානේ දෙන්න. කීය ගානේ දෙන්නද? 10 ගාන. එහෙනම් ඕගානේ අපි හදලා විකුණන හැම මැෂින් එකෙන්ම ඔයාගේ තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් රුපියල් 10 ගානේ ගෙවනවනේ. ඔව්. ඒ කරන ගෙවීමට තමයි පුතේ මොකක් කියන්නේ? පුරස්කාර. පුරස්කාරක කියන්නේ. ඒ වියදම දරන්න තෝ භාණ්ඩේ හදන්න පුළුවන්ද?
බෑ. බෑ. එහෙනම් ඒක ඍජු වෙනක් තියෙනවා. ඊළඟ පුතේ කර්තෘ භාගය. ඔයා පොතක් ලියනවා කියන්නකො. ඔයා පොතක් ලිව්වට වාට බෑ ඕක print කරලා ලංකාව පුරා බෙදා හරින්න. ලංකාවේ පොත් බෙදා හරින ආයතන තියෙනවා. කවුද පුතේ? මල්පියලි, සමනලා ගොඩගේ, ගුණසේන නේද? එක එක ආයතන තියෙනවානේ. ඔයා ගිහිල්ලා ඔය පොත බාර දෙනවා ගුණසේනකට. බාර දුන්නාම ඔයා ගන්න ලියපු පොළ ටික බාර දෙන්නේ. බාර දුන්නාම ඒගොල්ලෝ මොකක්ද ඔය පොතේ ටයිප් සෙටින් කරලා print කරලා ඊට පස්සේ ඔය පොත විකුණනවා. විකුණන හැම පොතෙම ඔයාට 100 ගාණක් දෙනවා. අපි තු 110ක් දෙනවා කියලා. ඒ තමයි මොකද්ද? කතෘ භාගය. කර්තෘ භාගය. ඊළඟ පුතේ ඍජු වෙනක්. වලට තව අප එකක් තමයි මෝස්තර නිර්මාණ ගාස්තු. දැන් ඇඳුම් මහන තැනක එකම මෝස්තරයට ඇඳුම් මහන්න පුළුවන්ද? බෑ. බෑ. අලුතෙන් විතර ඇඳුම් මෝස්තරය වෙනස් කරන්න බෑ. ඒ මෝස්තරයේ පුතේ නිර්මාණ කරන ශිල්පියාට යම් ගෙවීමක් කරන්න වෙනවද නැද්ද? වෙනවා. ඒකට තමයි මෝස්තර නිර්මාණ ගාස්තු කියන්නේ. එහෙනම් ඔන්න ඍජු වෙනත් වලට එන තුනයි මොනවාද? පුරස්කාරක, කතෘ භාග, මෝස්තර නිර්මාණ ගාස්තු. මතකද යන්නේ? පුරස්කාරක, කර්තෘ භාගයේ මෝස්තර නිර්මාණ ගාස්තු. ඒ ඇරෙන්න විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, ගොඩනැගිලි කුලීශය ඔක්කොම යන්නේ මොන වියදම් වලටද? වක්‍ර වෙනත්. පැහැදිලිද? ඔව්. එහෙනම් භාණ්ඩේ හදද්දී භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍යයට කියන්නේ මොකක්ද? ඍජු ද්‍රව්‍ය. ඒ ඇරෙන්න අනිත් සියලුම දේවල් මොන ද්‍රව්‍යද? වක්‍ර ද්‍රව්‍ය. භාණ්ඩේ හදන්න දායක කරන ප්‍රධාන ශ්‍රමිකයාට ගෙවන වැටුපට කියන්නේ මොකක්ද? ඍජු ශ්‍රමය. ඒ ඇරෙන්න අනිත් හැමෝම මොටර බේද? වක්‍ර ශ්‍රමය. එතකොට භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් දන්න ඍජු ද්‍රව්‍ය ශ්‍රමය අරනවා අනිකුත් ඍජු වියදම් වලට කියන්නේ ඍජු මොනවාද? ඍජු වෙනත්. ඍජු වෙනත් තුනක් තිබුණ මොනවාද? පුරස්කාර, කතෘ භාග, මෝස්තර නිර්මාණ. ඒ ඇරෙන්න පුතේ අනිකුත් මොකද්ද වෙනත් වියදම් වලට කියන්නේ මොන වෙනත් කියලා? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත් කියලා. පැහැදිලිද? තව චූටි දෙයක් කියන්න ඕන. දැන් ඇඳුම් මහන තැනක ඍජු ද්‍රව්‍ය වෙන්නේ මොනවාද පුතේ? රෙදි. රෙදි. අපි තුමු රෙදි විදේශ රටකින් ගේන්නේ කියලා. ගේද්දි මග වියදම් 4ක් යනවා. මොනවද කසුම් මග වියදම් 4? තීරු ගාස්තු, පැටවුම් බෑම් කුලී, තීරු ගාස්තු, ගෙනීමේ කුලී, තව එකක් තියෙනවා. ගුදම් ගාස්තු. ගුදම් ගාස්තු. ඒතර ඒ වියදම් 4ක් දරන්නේ පුතේ රෙදි ටික ගෙනීම වෙනුවෙන් නේද? ඔව්. ඒ වියදම් 4ත් රෙදි වල වටිනාකමට මොනවා වෙනවද? එකතු කර. එහෙනම් මතක තියාගන්න ඔය තීරු ගාස්තු, ගුදම් ගාස්තු, පැටවුම් බෑම් කුලී, ගෙනීමේ කුලී සලකන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැයක් හැටියටම තමයි. මොන ද්‍රව්‍යද? ඍජු ද්‍රව්‍ය පිරිවැය. එහෙනම් මට කියන්න ආයසරයක්. භාණ්ඩේ හදන්න යන වියදම් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මොනවාද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, වෙනත් පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකයි. මොකද්ද? ඍජු ද්‍රව්‍ය පිරිවැයයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. භාණ්ඩේ හදන්න භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍ය වෙනුවෙන් දරන වියදමට කියන්නේ මොකද්ද? ඍජු ද්‍රව්‍ය. ඒ අරින් අනිත් සියලුම දේවල් වක්‍ර ද්‍රව්‍ය. ඇඳුමකට නම් රෙදි, ලී බඩු වල නම් ලී, පාන් වල නම් පිටි. ඒ තමයි ඍජු ද්‍රව්‍ය. ඒ අරින්න ඇඳුම් වල තියෙන මොකද්ද? නූල්, ඉඳි කටු, බොත්තම් ඔක්කොම මොන ද්‍රව්‍යද? වක්‍ර ද්‍රව්‍ය. ලී බඩු වල තියෙන ඇන, පොලිෂ්, වැලි කඩදාසි ඔක්කොම මොන ද්‍රව්‍යද? වක්‍ර ද්‍රව්‍ය. ද්‍රව්‍ය. ඒතකොට පුතේ පාන් වල තියෙන ලුණු, ඊස්ට්, මොකක් රසකාරක ඔක්කොම වක්‍ර ද්‍රව්‍ය. ද්‍රව්‍ය. භාණ්ඩය හදන ප්‍රධාන ශ්‍රමිකයාට ගෙවන වැටුපට කියන්නේ මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය. ඒ අරින් අනිත් හැමෝම මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. ඒතකොට ඇඳුම් මහන තැනක නම් පුතේ ඇඳුම් මසන්න, ලී බඩු හදන තැනක නම් වඩුවා, වලං හදන තැනක නම් කවුද? කුඹල් කරු. පාන් හදන තැනක නම් බක්කරේ. ඒගොල්ලන්ට ගෙවන වැටුප වලට කියන්නේ මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය. ඒ අරින්න අත්උදව්කරු, මුරකරු, සුපරීක්ෂක ඒ ඔක්කොම මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. ඒතකොට වෙනත් පිරිවැය ගත්තාමත් කොටස් දෙකයි. ඍජු වෙනත්, වක්‍ර වෙනත්. ඍජු වෙනත් වලට එන්නේ තුනයි කියලා කිව්ව මොනවාද? පුරස්කාර, කතෘ භාග, මෝස්තර නිර්මාණ ශිල්ප. ඒ අරින්න අනිත් සියලුම මොකද්ද? වෙනත් වියදම්. විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, ගොඩනැගිලි කුලී, යන්ත්‍ර සේවා වගේ දේවල් මොනවාද? වක්‍ර වෙනත්. හරි. පුතේ මේ ඍජු ද්‍රව්‍යයයි ඍජු ශ්‍රම පිරිවැයයි ඍජු වෙනත් පිරිවැය එකට එකතු කරහපුවාම එන උත්තරයට අපි කියනවා මොකක්ද? ප්‍රාථමික පිරිවැය. ඔන්න එන ප්‍රාථමික පිරිවැය සමානයි සමීකරණයක් කියමු. ඍජු ද්‍රව්‍ය පිරිවැය දන, ඍජු ශ්‍රම පිරිවැය දන, ඍජු වෙනත් පිරිවැය. එතකොට මේ වක්‍ර ද්‍රව්‍යයයි වක්‍ර ශ්‍රමයයි වක්‍ර වෙනතුයි එක්කහුව වෙලා යන උත්තරයට අපි කියනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. මොකද්ද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. මේ ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු වෙලා යන උත්තරයට කියනවා මොකද්ද? නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. පැහැදිලිද කියන දේ? ඔව්. හරිද? හරි.
පුතේ මේ අපි මාතෘකාවක් දැම්ම නිෂ්පාදන මොකද්ද නිෂ්පාදන යොමු කියලා දැම්මනේ. ඔව්. මේ මුළු පාඩමම දුවන්නේ මේ chart එකෙන් පුතේ. නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය කියලා ඉක්මනට මේ chart එක අඳගන්න. ඔයගලන්ගේ මේ ටියුට් එකේ මම වෙනම chart එකකුත් දීලා තියෙනවා. මම මේ chart එක අඳගන්නු. ලියලා ඉවරයි කියලා කියන කසුන්. තව පොඩ්ඩක්. හරි. ලියන්න හිමිට වෙලාව අරන් යන ගැටලුවක් නැහැ.
ඉවරයි නා ඉවරයි කියන්නේ මම මේ බලන් ඉන්නවා. ඉවරයි. හරි. කසුන් ඉවරද? ඔව් සර් මේක වාට ලියුණා. තාම ලියන කෙනෙක් ඉන්නවා ලියනවා කියලා දාන්න. වෙලාව දෙන්නම්. වෙලාව ඕනනම් දෙන්නම් වෙලාව. හරි. පුතේ දැන් මට කියන්නකෝ කසුන් නිෂ්පාදන පිරිවැය කොටස් තුනයි මොනවාද? ද්‍රව්‍ය පිරිවැයයි ශ්‍රම පිරිවැයයි වෙනත් පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකයි මොනවාද? ඍජු ද්‍රව්‍ය පිරිවැයයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැයයි. ශ්‍රම පිරිවැය කොටස් දෙකයි මොකද්ද? ඍජු ශ්‍රම පිරිවැය වක්‍ර ශ්‍රම පිරිවැය. වෙනත් පිරිවැය කොටස් දෙකයි මොනවාද? ඍජු වෙනත් පිරිවැය වක්‍ර වෙනත් පිරිවැය. මේ ඍජු ද්‍රව්‍යයයි ඍජු ශ්‍රමයයි ඍජු වෙනතු එකතු වෙලා හැදෙන එකට කියන්නේ මොකද්ද? ප්‍රාථමික පිරිවැය. වක්‍ර ද්‍රව්‍යයයි වක්‍ර ශ්‍රමයයි වක්‍ර වෙනතු එක්ක වෙලා හැදෙන්නේ. නිෂ්පාදන පොදුකාරක. මේ දෙකේම එකතුවට කියන්නේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. හරි. චූට්ටක් අපි මේ නෝට් එකට එන්න කලින් ප්‍රශ්නාංක 1 කරමුද? පහත් දැක්කන්නේ ලීබඩු නිෂ්පාදන ආයතනයක පිරිවැය ආයතන කීපයකි. එම වියදම් කුමන පිරිවැය වර්ගයකට අයත්දැයි ලියන්න කියනවා. හරිද? තත්පරයක් ඉන්න. ටියුට් එක නැති අයත් ඉන්නවා නේද? හරි. ටියුට් එක පේනව නේ පුතේ? ඔව් සර්. හරි. ප්‍රශ්නාංක 1 කරන්න. පහත දැක්කන්නේ නිෂ්පාදන ආයත පිරිවැය කියන වියදම් කුමන පිරිවැයකට වර්ගයකට අයත්දැයි ලියන්න. හරිද? 1 1 2 එහෙම දාලා ලියුවම ඇති. ඒ කියන්නේ පුතේ දැන් වියදම් වර්ග 6යිනේ මොනවාද 6 පුතේ කසුන්? පිරිවැය වර්ග 6 මොකද්ද? ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වක්‍ර ශ්‍රමය ඍජු වෙනත් වක්‍ර වෙනත්නේ. හරිද? එතකොට ඔය වියදම් 6න් මොකටද යන්නේ කියලා බලන්න ඕන. මුලින්ම ඍජුද වක්‍රද කියලා බලන්න එපා පුතේ. මුලින්ම බලන්නේ වියදම ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද කියලා. දැන් ඉන්ධන කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. ද්‍රව්‍යයක්. ලීබඩු හදන දැනක ඉන්ධන කියන්නේ පුතේ මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය. ඔය දැන් ප්‍රධාන ද්‍රව්‍ය ලීන වෙන්න ඕන නේද? ඔව්. හරි ප්‍රධාන ද්‍රව්‍ය හරින අනිත් ඔක්කොම දේවල් වක්‍ර ද්‍රව්‍යනේ. කම්හල් වරිපනම් ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත් මොන වෙනත්ද? ඍජු වෙනත්ද වක්‍ර වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්ද? අපේ ඔළුවේ තියෙනවා ඍජු ද්‍රව්‍ය වලට එන්නේ පුතේ භාණ්ඩය හදන්න භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍ය. ඍජු ශ්‍රමයට එන්නේ ප්‍රධාන ශ්‍රමිකයාගේ වැටුප. ඍජු වෙනත් වලට එන්නේ තුනයි මොනවාද? පුරස්කාරක කර්තෘ භාගයේ මොහොතමාන ගාස්තු. තේරෙනවද? ඔව්. හරි. විනාඩි 5ක් දෙන්නම් කරමු බලන්න. කරලා ඉවරෙච්ච ගමන් ඉවරයි කියලා දාන්න.
ඉවර නම් ඉවරයි කියලා දාන්න. ඔන්න ඉවරයිලු. වෙලා වුණා කියලා දාන්න. තව චුට්ටක් ඉන්න කියලා දාන්න. ඉවරයි. ඔය දන්නවද මේ පාඩම අතහැරලා දාලා තිබ්බ පාඩමක් පුතේ? ආයෙ එක්සෑම් එන්නේ නැහැ කියලා දාලා ටිකක් ඉන්න පුතේ. හරිද? ආයෙ එක්සෑම් එන්නේ නැහැ කියලා දාලා තිබ්බ පාඩමක්. මේ එක පාටම දැම්ම හවුලියා පාර ගන්නකට උඩට. හරිද? කට්ටිය වැඩි බර තියන්නේ නැතුව ඔහේ ආයෙ මේවා මේ මොකද්ද ෆස්ට් එකට එන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු එක. එක පාටම දැම්මා. ඉතින් අපිට ඒක එහෙම කියන්න බෑ. මේක මේ අවුද්දේ ඕගලන්ගේ අවුද්දේ එන්න පුළුවන්. හරි කසුන් මං අහන දෙයට විතරක් උත්තර දෙන්න. ඉන්ධන කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍යයක්. හරිද? ඊළඟ පුතේ කම්මල් වරිපරම් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. කම්මල් විදුලිය කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. ලී කියන්නේ පුතේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍යයක් ලී බඩු හදන තැනක. කම්මල් ගොඩනැගිලි කුලී ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. කම්මල් රක්ෂණය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. යන්ත්‍රශය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. එතකොට පුතේ කම්මල් අලුත් වැඩියා ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. ඇනසා පොලිස් ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය. ප්‍රධාන ද්‍රව්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම ටික වක්‍ර ද්‍රව්‍ය. කම්මල් මුරකරුගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. ශ්‍රමය. මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. නිෂ්පාදන පුරස්කාරක ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? ඍජු වෙනත්. ඍජු වෙනත්. වඩුවගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද පුතේ? ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය. කම්මල් ගොඩනැගිලි ෂය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. සුපරීක්ෂක වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය. හරිය දාන්නෝ හරි කියලා. හරි. ඒ විදිහටම දෙවෙනි අභ්‍යාසෙත් කරන්න මොන වියදම් වර්ගයකටද ඈත් වෙන්නේ කියලා විනාඩි 5ක් දෙන්න. ඉන්න අය හරි අය. විනාඩි 5 ඉක්මන් කරමු. කම්මල් වරිපනම් පුතේ වක්‍ර වෙනත්.
මෙන්න ඉවරයිලු. ඉන්න තව විනාඩි 3ක් තියෙනවා. තව විනාඩි 2යි. අසුන් ඉවරද? බලමුද? ආසු. තාම කරන අය ඉන්නවා නම් වෙලාව දෙන්න කියන්න දාන්න. කරනවා කියලා දාන්න. හරි පුතේ කරන්න. දැන් ළමයිගේ හදිස්සිය පුතේ මට නම් හදිස්සියක් නැහැ. අපිට තාම පාස් පේපර්ස් වල දෙවෙනි කොටස එක ගානක්වත් හදන්න බැයිද? ඇයි සමීකරණ පුළුවන් නේ. ඔව් තුන්වෙනි ප්‍රශ්නේ අපි කරේ. අපි දැන් රිවිෂන් එකේ පටන් ගන්න තියෙන්නේ ඒකනේ. ලකුණු 40ක් ඈ. ඒ කියන්නේ පේපරේ 4න් බෙදලා ඉන්නේ ලකුණු 10ක්. බහුවර්ණත් එක 12ක් 13ක් ඒ කියන්නේ. මේ හරි අපි බලමුද පුතේ. ඔයගොල්ලෝ මේක කිව්වහම වැරදි අවබෝධයකට යන්න එපා. හරිද? මේක දැන් කිව්වහම ඔයගොල්ලෝ නිකන් ඔයගොල්ලෝ අනවද මේ මෙදාසරේ එළව කරන අයට කසුන් මාස කීයක් තියෙනවද තව? මාස 3ක්. තුනකුත් නැහැ නේද? තුනක් තියෙනවා නේද? අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර්. හරිද? දැන් පුතේ මේ ළමයෙකුට මෙලෝ දෙයක් කරපු නැතුව ළමයෙකුට ඒකට යන්න පුළුවන්ද? බෑනේ. පුළුවන්. ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකයි. මූල්‍ය ගිණුම් කරන්නයි කළමනාකරණ ගිණුම. මේ අපි ඕගලන්ට කරමින් ඉන්නේ මොන ගිණුම් කරන්නේද? මූල්‍ය ගිණුම් කර. පුතේ මතක මේකට ලකුණු 54ක් 55ක් වගේ තමයි වෙන් වෙලා තියෙන පේපර් එකේ.
කළමනාකරණ ගිණුම් කරන කියන්නේ ඔයගලන්ගේ අන්තිම පාඩම් 4. ඒකට ලකුණු 44ක් 45ක් 46ක් ඒ වගේ ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. දැන් අපි 23 අයට කළමනාකරණ ගිණුම් කරන්නේ කර ඉන්නේ. තාම ඒගොල්ලන්ට එහෙකට යන්න පුළුවන්. අවශ්‍යතාවය තියෙනවා නම්. ඒ ලකුණු 44ම එහෙම් පිටින්ම ගන්න පුළුවන්. ඒ පාඩම් 4 ලේසි. හරි අපි පස්සේ කතා කරමු මේ මහාන මැෂින් ක්‍රියා කරවන්නාගේ වැටුප කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය ශ්‍රමය මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය ඍජු ශ්‍රමය. ලීසි තෙල් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය ඩූල් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද කසුන්? වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය. පුරස්කාරක කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත් මොන වෙනත්ද පුතේ? ඍජු වෙනත් ඍජු වෙනත්. කම්හල් විදුලිය කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත් වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත් වක්‍ර වෙනත්. මුරකරුගේ වැටුප කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය වක්‍ර ශ්‍රමය. එතකොට පුතේ කම්මල් වරිපනම් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත් මොන වෙනත්ද? වක්‍ර වෙනත් මැෂින් තෙල් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය බොත්තම් කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද? වක්‍ර ද්‍රව්‍ය රෙදි කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය ගොඩනැගිලි කුලී කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත් මොන වෙනත්ද? වක්‍ර වක්‍ර වෙනත්. හරි. හරිය දාන්න හරි කියලා. හරි. පුතේ ඊළඟ ප්‍රශ්නෙත් කරන්න ඒකේ අහනවා වියදම ඍජුද වක්‍රද කියලා. ඍජුද වක්‍රද නෙමෙයි. ඔය විදිහටම කරන්න මොන වියදම් වර්ගයකටද වැටෙන්නේ කියලා ලියන්න. ඍජු ද්‍රව්‍යද ඍජු ශ්‍රමයද ඍජු වෙනත්ද වක්‍ර ද්‍රව්‍යද වක්‍ර ශ්‍රමයද වක්‍ර වෙනත්ද කියලා ලියන්න. ඉක්මන් කරමු. මැෂින් ක්‍රියා කරවන්නාගේ වැටුප පුතේ ඍජු ශ්‍රමය ලිහිසි තෙල් කියන්නේ වක්‍ර ද්‍රව්‍ය. හරිද සෙනඟ? මෙන්න ඉවරයිලු.
චුට්ටක් ඉමු නේද? කට්ටිය හොඳයි හොඳ වේගයක් තියෙනවා. සමිත පේපර්ස් කරන්න අවශ්‍ය නැහැ සමිත. මම ඔක්කොම ටික කරනවා පුතේ පාස් පේපර්ස් ටික. කරන්න ගැටලුවක් නැහැ තමයි. සාමාන්‍ය අවුරුදු 5ක් ආපස්සට කරන්න කියලා කියන්නේ. මම සාමාන්‍ය 2010 විතර ඉඳලා කරනවා. ඕගලන් පේපර්ස්. ඒතන අවුරුදු 5ක් ආපස්සට තමයි කරන්න කියලා කියන්නේ. හරියට බැලුවොත් අවුරුදු 5 ඒවා තමයි කරකු අහලා තියෙන්නේ පුතේ හැම අවුරුද්දම. හරිද? මම නම් හිතන්නේ ඔයගොල්ලන්ගේ එක්සෑම් කල්ලේ කියලා හිතන්න අමාරුයි පුතේ. අනේ ලබන අවුරුද්දෙත් මේක එපා කියලා අපි මේ කියන්නේ දැන් මේ අවුරුද්දෙන්වත් මේක ඉවරෙන්න කියලා. ලබන අවුරුද්ද. නෑ එහෙම බවෙන්න එපා අපි වැඩ කොටස ලස්සනට කරනවා. හරි. තාම කරන කෙනෙක් ඉන්නවා නම් කරනවා කියලා දාන්න මම උත්තර දෙන්නද? අපි අද ගණන් හදන්න ඕන දෙක හදන්න ඕන මොකද 6 හදන්න ඕන ගණන් ගොඩක් තියෙන හදන්න අපිට. හරි. කවුද? කසුන්. ඔව් සර්. ලීබඩු නිෂ්පාදන ආයතනයක භාවිතා කරපු දැව ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය. ලීබඩු නිපදවන කම්කරුවන්ට නිපදවන එක සංඛ්‍යාව මත ගෙවන වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය. කර්මාන් ලීබඩු කර්මාන්තශාලාවේ භාවිතා කළ විදුලිය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. කර්මාන්තශාලාව පවිත්‍ර කරන්නාගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. වලන් නිෂ්පාදන ආයතනයක මැටි ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍යයක්. එතකොට පුතේ වලන් නිෂ්පාදනය කරන ආයතනයක කුඹල්කරුගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද?
ශ්‍රමය. මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක භාවිතා කළ රෙදි ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය. ඇඟලුම් කම්හලක යන්ත්‍ර ක්‍රියා කරවන්නාගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද? ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය. ඇඟලුම් කම්හලක සුපරීක්ෂකගේ වැටුප ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ශ්‍රමය. මොන ශ්‍රමයද? වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය. එතකොට මහන මැෂින් නඩත්තු වියදම් ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. පුරස්කාරක වියදම ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. වෙනත්. මොන වෙනත්ද? ඍජු වෙනත්. ඍජු වෙනත්. කම්මල් රක්ෂණය යන්ත්‍ර වක්‍ර රක්ෂණ වෙනත්. ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. විදුලිය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. යන්ත්‍රශය ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? වෙනත්. මොන වෙනත්ද? වක්‍ර වෙනත්. වක්‍ර වෙනත්. ඔච්චරයි නේද? ඔව්. හරි. මෙහා අඬු හතර පොඩ්ඩක් අතාරිමුකෝ අපි. පහට එන්නකෝ. දැන් පුතේ භාණ්ඩ හදන තැනට අපි කියන්නේ කම්හල. මොකද්ද? කම්හල්. කම්හල. අපි දුමු ඔය මැල්ගොය කොළුවට ගන්නකො මම ලේසියෙන් කියලා දෙන්න. මැල්ගොය එකේ භාණ්ඩ හදන්නේ අපි දුමු අර මේන් හෝල් එකේ කියලා. අර ඔයගොල්ලෝ ටියුට් ගන්න කාඩ් ගන්න යනව නේද ඇන්ටිකාවට? එතෙන්ට අපි කියන්නේ මොකද්ද? වසා කොට. දැන් මැල්ගොය එකේ පුතේ අපි පන්ති කරන හෝල් එක තියෙන්නේ. ඔව්. එතන තමයි අපි අඳුම් මහන්නේ කියලා හිතන්නකෝ. එහෙනම් එතෙන්ට කියන්නේ මොකද්ද පුතේ? කම්හල. මොකද්ද? කම්හල. 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 ඒතර අර ඇන්ටි කාඩ් නිකුත් කරන්නේ එතෙන්ට කියන්නේ මොකද්ද? දරුවෙක් මට උත්තරේ දාලා තියෙනවා. මොකද්ද? කාර්යාලය පුතේ. මොකද? කාර්යාලය. කාර්යාලය. අර එහා පැත්තේ තියෙන තට්ටු දෙකේ බිල්ඩින් එකේ තමයි භාණ්ඩ විකුණන්නේ. ඒකට කියනවා මොන අංශයද? වෙළඳ අංශය. මොන අංශයද? වෙළඳ අංශය. හරි. මතක තියාගන්න අර මේන් හෝල් එක තියෙන්නේ. එතන නේද භාණ්ඩ හදන්නේ? ඔව්. කම්හල. එතන දරන වියදම් වලට තමයි පුතේ නිෂ්පාදන පිරිවැය කියන්නේ. මොන පිරිවැය කියන්නේද? නිෂ්පාදන පිළිවෙල. එතකොට අර ඇන්ටි ඉන්න කාර්යාලේ එහා පැත්තේ භාණ්ඩ විකුණන තට්ටු දෙකේ හෝල් එකේ එතන දරන වියදම් වලට කියන්නේ නිෂ්පාදන. නොවන පිළිවෙල. එතන දරන වියදම් කියන්නේ මොනවද දන්නවද? ඔයගොල්ලෝ මෙච්චර කල් ආදායම් ප්‍රකාශය හදුවා නේද? ඔව්. ආදායම් ප්‍රකාශයේ වියදම් වර්ග හතර කියන්නේ බෙදා හැරීම වියදම්, බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් වලට තමයි පුතේ මොනවා කියන්නේ? නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන පිරිවැය කියන්නේ. බලන්න මොනවද තියෙන්නේ කියලා. කිසියම් ව්‍යාපාරයක පරිපාලන බෙදා හැරීම මූල්‍ය සම්පත් සම්පාදනය යනාදී කාර්ය සඳහා දන්න පිරිවැය නිෂ්පාදන නොවන පිරිවැය නමින් හඳුන්වනවා. උදාහරණ මොනවාද? ප්‍රචාරණ ගාස්තු, දුරකථන ගාස්තු, ණය පොලි. පැහැදිලිද? ඔව්. හරි. මෙහෙම කිව්වොත් විදුලි ගාස්තු 5000යි. කොහෙටද යන්නේ? නිෂ්පාදන පිළිවෙල. එහෙම කෙලින්ම අපිට කියන්න බෑ පුතේ. කම්මල් විදුලිය කිව්වොත්, එතකොට නිෂ්පාදන. කාර්යාල විදුලිය කිව්වොත් නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන. කම්මල් වරිපනම් නිෂ්පාදන. කාර්යාල වරිපනම් නිෂ්පාදන නොවන පිළිවෙල. එතකොට කම්මල් දුරකථන ගාස්තු නිෂ්පාදන පිළිවෙල. මොකද කාර්යාල දුරකථන ගාස්තු නිෂ්පාදන නොවන පිළිවෙල. නිකම්ම දුරකථන ගාස්තු කිව්වොත් එතකොට බෑනේ. ඒක නිෂ්පාදන නොවන. නිකම්ම දුරකථන ගාස්තු කිව්වොත් නිෂ්පාදන නොවන. තේරුණාද? හරි. යටින් දීලා තියෙනවා ප්‍රශ්නාංක 5. පහත දැක්කන්නේ සීමිත ගොඩගේ සමාගමේ. ගොඩගේ කරන්නේ පොත්තච්චු ගහලා විකුණන්නේ නේ. හරිද? දරන ලද පිරිවැය ආයතන දත්ත පහක් දැක්වේ. අවශ්‍ය වන්නේ මේවා නිෂ්පාදන පිරිවැය ලෙස වෙන් කර හඳුනා ගැනීම මුළු නිෂ්පාදන පිරිවැයයි. නිෂ්පාදන නොවන පිරිවැය ලෙස හඳුනා ගැනීම මුළු නිෂ්පාදන නොවන පිරිවැය. හරිද? දැන් ඔයගොල්ලෝ මෙහෙම දෙයක් කරන්න. පොතේ දෙපැත්තට මාතෘකා දෙකක් දාගන්න. නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන නොවන. නිෂ්පාදන පිරිවැයට එනවා නිෂ්පාදන පිරිවැයත් ලියන්න. නිෂ්පාදන නොවන පිරිවැයට එනවා නිෂ්පාදන නොවන පිරිවැයත් ලියන්න. පැහැදිලිද? තේරුණාද? මගෙන් මුකුත් අහන්න එපා. මම චූටි උදව්වක් කරන්නම්. සාමාන්‍ය යන්ත්‍රශය අපි දැම්මේ පරිපාලන වියදම් වලටනේ. ඔව්. නමුත් දැන් යන්ත්‍රය තියෙන්නේ පුතේ ඇත්තම ගම්මුක්තොත් කාර්යාලයේද වෙළඳාංශයේද කම්මාලයේද? කම්හල. ඒතොර යන්ත්‍ර සම්බන්ධයෙන් මෙතන ඉඳලා ඇති වෙන සියලු වියදම් යන්නේ කොහටද? නිෂ්පාදන. නිෂ්පාදන පිරිවැයට. හැබැයි ලී බඩුෂය වගේ දේවල් පුතේ ඔක්කොම යන්නේ කොහටද? නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන වලට. පැහැදිලිද? මට තියෙන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති වෙන වියදම් යන්නේ කම්මාලට කියලා ඈ. හරි. කරන්න බලන්න. මගේ මුකුත් මහන්න එපා මං කියලා දෙන්නේ නැහැ. ඔතන ඉඳලා අපි ගණන් හදන්න පටන් ගන්නවා. ඉක්මන් කරමු.
ඉවරෙච්ච ගමන් ඉවරයි කියලා දාන්න. මදුකා ඔයා මගෙන් අහලම තියෙනවා මුල වචනේ මාට ඕක අල්ලන්න පුළුවන් නේ. කම්මල් කියන වචනේ ගෑවුනොත් කොහෙටද යන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේද? නිෂ්පාදන පිරිවැනේ මම දන්නේ නැහැ පුතේ මතක නැහැ. මං කරන්නද? ඉවරයිද? අසුන්. ඔව් සර්. අනිත් අය වෙලාව ඕන කියලා දාන්න. ආතව චුට්ටක් දෙන්න. ඔය චුට්ටක් දෙන්න ඔක්කේ නිල්ලන තියෙනවා.
මම කියන්න යන්න. මට කියන්න අමුද්‍රව්‍ය කඩදාසි 25000 කොහෙටද පුතේ යන්නේ? නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක් හිමීට කරන්නේ. ගෙන යාමේ කුලිය 400 නිෂ්පාදන නොවන පිරිවෙන්. ඔයක බෙදා හැරීමේ වියදමන්නේ නිෂ්පාදන නොවන පිරිවැයක්. පුතේ දුරකථන ගාස්තු 4000 නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන පිරිවැයක්. කම්මල් කුලිය 3000 නිෂ්පාදන පිරිවෙන්. ඉතින් කම්මල් කියලාම තියෙනවා නිෂ්පාදන පිරිවැයක්. ප්‍රචාරණය 3000 නිෂ්පාදන නොවන පිරිවෙන්. ප්‍රචාරණය කියන්නේ බෙදා හැරීමේ වියදමන්නේ නිෂ්පාදන නොවන පිරිවැයක්. යන්ත්‍ර රක්ෂණය 2500 නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක්. එතකොට අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 5000 නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක්. යන්ත්‍ර අලුත් වැඩියා 900 නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක්. වරිපනම් හා බදු කාර්යාල 2500 නිෂ්පාදන නොවන පිරිවෙන්. නිෂ්පාදන නොවන පිරිවැයක්. කාර්යාල වියදම් 8000 නිෂ්පාදන නොවන පිරිවෙන්. නිෂ්පාදන නොවන පිරිවැයක්. කම්මල් සුපරීක්ෂක වැටු නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක්. ලිපි ද්‍රව්‍ය වියදම නිෂ්පාදන නොවන පිරිවෙන්. ලිපි ද්‍රව්‍ය කියන්නේ පරිපාලන වියදමන්නේ නිෂ්පාදන නොවන පිරිවැය. යන්ත්‍රශය නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැයක්. ගණකාධිකාරිවරයාගේ වැටුප නිෂ්පාදන නොවන පිරිවෙන්. නිෂ්පාදන නොවන පිරිවැයක්. ලීබඩු ෂය නිෂ්පාදන නොවන පිරිවෙන්. නිෂ්පාදන නොවන පිරිවැයක්. ලීබඩු අලුත් වැඩියා නිෂ්පාදන නොවන පිරිවෙන්. නිෂ්පාදන නොවන පිරිවැයක්. මෝටර අතශය නිෂ්පාදන නොවන පිරිවෙන්. ඒක බෙදා හැරීමේ වියදමන්නේ නිෂ්පාදන නොවන පිරිවැයක්. කම්මල් විදුලිය නිෂ්පාදන පිරිවෙන්. වරිපනම් හා බදු කම්මල 7200 නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන පිරිවැය. එහෙනම් නිෂ්පාදන පිරිවැයට එන්නේ පුතේ මේවා. අමුද්‍රව්‍ය කඩදාසි 25000යි, කම්මල් කුලිය 3000යි, යන්ත්‍ර රක්ෂණය 2500යි, අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 5000යි, යන්ත්‍ර අලුත් වැඩියා 900යි, කම්මල් සුපරීක්ෂක වැටු 7500යි, යන්ත්‍රශය 2250යි, කම්මල් විදුලිය 12100යි, වරිපනම් බදු 7200යි නේද පුතේ? ඔව් සර්. නිෂ්පාදන නොවන පිරිවැයට එනවා ගෙන යාමේ කුලිය 400යි, දුරකථන ගාස්තු 4000යි, ප්‍රචාරණය 3000යි, වරිපනම් හා බදු කාර්යාල 2500යි, කාර්යාල වියදම් 8000යි, ලිපි ද්‍රව්‍ය වියදම් 7100යි, ගණකාධිකාරී වැටුප 7200යි, ලී බඩු ෂය 2000යි, මෝටර රථ අලුත් වැඩියා 700යි, මෝටර රථ ෂය 4200යි. මට කියන්නකො කසුන් නිෂ්පාදන පිරිවැය එකතු ආවේ කීයද? 65450. 65450යිලු. නිෂ්පාදන නොවන පිරිවැය එකතු ආවේ 39100. 39100යි. හරිද? ඔයගලන්ට ඒ උත්තර ආවද? හරිය දාන්නෝ හරි කියලා. හරි. දැන් දාන්න මාතෘකාව නිෂ්පාදන ගිණුමක සරල ආකෘතිය කියලා. නිෂ්පාදන ගිණුමක සරල ආකෘතිය. දරුවෙක් අහනවා ඇයි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය නිෂ්පාදන පිරිවැයට එන්නේ කියලා පුතේ. ඉතින් අමුද්‍රව්‍ය ටික ගේන්නේ කම්හලටනේ දරුවෝ. මම හිතන්නේ අමුද්‍රව්‍ය ගේන්න යන වියදම අමුද්‍රව්‍ය වල වටිනාකමට එකතු කරනවා කියලාත් මම කිව්වේ. පැටවුම් බෑම් කුලිය, ගුදම් ගාස්තු, තීරු ගාස්තු ගෙනීමේ කුලිය. පැහැදිලිද? හරි. දාලා තියෙන මාතෘකාව මොකක්ද සමිත? කවුද කසුන්? නිෂ්පාදන ගිණුමක සරල ආකෘතිය. හරි. හැමෝම බලන්න. මතකද මේ chart එක? නිෂ්පාදන පිරිවැය කොටස් 3කට ගැඩුවා මොනවාද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, වෙනත් පිරිවැය. මතකයි නේ පුතේ දැන් මේක? ඔව්. ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකයි මොකද්ද? ඍජු ද්‍රව්‍ය, වක්‍ර ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. ශ්‍රම පිරිවැයත් කොටස් දෙකයි මොකද්ද? ඍජු ශ්‍රම පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය. වෙනත් පිරිවැය කොටස් දෙකයි මොකද්ද? ඍජු වෙනත් පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය. ඍජු ද්‍රව්‍යයි, ඍජු ශ්‍රමයයි, ඍජු වෙනතුයි එක්කව වෙලා හැදෙන්නේ මොකද්ද? ප්‍රාථමික පිරිවැය.
වක්‍ර ද්‍රව්‍යයයි වක්‍ර සමයයි වක්‍ර වෙනතුයි එක්කවල හැදෙන්නේ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන්. මේ දෙකම එක්කවල හැදෙන්නේ නිෂ්පාදන පිරිවෙන්. පිරිවෙන්. මම දැන් ඕගොල්ලන්ට පෙන්නනවා නිෂ්පාදන කිනුමක සරල ආකෘතිය. බලන් ඉන්න. මේකේ පුතේ උඩින්ම එන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවෙන්. මොන පිරිවෙන්ද? ඍජු ද්‍රව්‍ය පිරිවෙන්. ඒ ටික පළවෙනි තීරුවට දැම්මා. ඊළඟට එනවා ඍජු ශ්‍රම පිරිවෙන්. ඒකත් පළවෙනි තීරුවට දැම්මා. ඊළඟට එනවා ඍජු වෙනත් පිරිවෙන්. හරිද? පළවෙනි තීරුවට දැම්මා. සේ යටින් ඉරක් ගහලා එකතුව ඒ කෙලින්ම නෙමෙයි. ඊළඟ රූලට දෙවෙනි තීරුවට ගත්තා. මට කියන්න මේ තුනේ එකතුවට කියන්නේ මොකක්ද? ප්‍රාථමික. ඒක ඉස්සරහින් ලිව්වා ප්‍රාථමික පිරිවෙන් කියලා. රූලත් දෙකක් යවලා ලියනවා පොඩි මාතෘකාවක්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන් කියලා. මොකද්ද පුතේ? නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන්. ඒ අර්ථේ උඩින්ම එනවා වක්‍ර ද්‍රව්‍ය පිරිවෙන්. ඊළඟට එන්නේ මොකක්ද එනවා? වක්‍ර ශ්‍රම පිරිවෙන්. වක්‍ර සම පිරිවෙන්. ඊළඟට වක්‍ර වෙනත් පිරිවෙන්. වක්‍ර වෙනත් පිරිවෙන්. ඒකේ ඉර කෙලින්ම දෙවෙනි තීරුවට යනකම් ගැහුවා. ගහලා ඒක එකතුව ඒ කෙලින් ගන්නෙ. ඇයි හේතුව? යටින් අරන් ලියන්න දෙයක් නැහැ. අපි උඩින් මාතෘකාව දාලා ඉවරයි නේද? ඔව්. හරි. එහෙනම් පුතේ ප්‍රාථමික පිරිවෙන් එකතුවට නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන් එකතු කරනවා. එතකොට එන්නේ මොන පිරිවෙන්ද? නිෂ්පාදන පිරිවෙන්. මුළු නිෂ්පාදන පිරිවෙන්. පිරිවෙන්. තේරුණාද? ඔව්. පැහැදිලිද? ඔව්. ඉක්මනට ඔය chart එක මේ වගු ඇඳ ගන්න පුතේ. ගිනුම. නිෂ්පාදන ගිනුමක සරල ආකෘතිය කියලා ඉක්මනට ඔක ඇඳ ගන්න. ලියලා ඉවරච්ච ගමන් ඉවරයි කියලා කියන්න. අද ගණන් 3-4ක් හදන්න ඕන. ඔන්න 4 දිනක් නම් ලියලා ඉවරයි.
ඇඳලා ඉවරයිද? අපි ගානක් හදමුද? කසුන් ඉවරද? ඔව් සර්. තාම අඳින කෙනෙක් ඉන්නවනම් පුතේ ආකෘති ගහන කෙනෙක් ඉන්නවනම් මේ අඳිනවා කියලා දාන්න. ඉක්මන් කරමුද? තව විනාඩි 20යි තියෙන්නේ. හරි. නිහඬතාවයෙන් පෙනී යන්නේ කිසිම කෙනෙක් නැති බවයි. පුතේ පොඩි අවුලක් වෙලා තියෙනවා. ටියුට් එකේ නම්බර්ස් වලටදී ආයෙ පොඩ්ඩක් ප්‍රශ්නයක් එතන. ඔයගලගේ ආයෙ එකේ ඉඳලා නේද යන්නේ මේ කසුන්. ඔව් සර්. ඒක දිගට වෙනස් කරගන්න 5 6 7 එහෙම කියලා. හරිද? 5 6 7 8 9 10 එහෙම කියලා දිගට වෙනස් කරගන්න. හරිද? හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 6 හදමුද? පහත දැක්කන්නේ ලීබඩ් නිෂ්පාදන ආයතනය සම්බන්ධ තොරතුරු කියනවනේ. එහෙමනේ කසුන් තියෙන්නේ. ඔව් සර්. ඔව් ඔව්. නිෂ්පාදන කිරීම හදන්න කියනවනේ මෙහෙම කරන්න. මං කියනවට එහා මුකුත් කරන්න එපා. ප්‍රශ්නාංක 6. ගහන්නකො ඉරි ටික. නෑ නෑ මේ ගිනුම් වහලා දාන්න නෑ පුතේ. එහෙම බකට් වගේ වෙනවනේ වහන්නේ නෑ. හරි. ඉරි ටික ගහන්න. කසුන් ඉර ගහලා ඉවරෙච්ච ගාම ඉවරයි කියලා කියන්න. මේ වම් පැත්තෙන් ගහන ඉරත් අවශ්‍ය නෑ ඕන්න. හරිද කසුන්? හරි සර්. ගාන්න රතු පෑන අතර අරගෙන උඩින්ම ලියන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා. ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා තිද්දයක් තියලා ඉරක් ගහලා රූල් 3ක් විතර යවන්න. යවලා ලියන්න ඍජු ශ්‍රම පිරිවැය කියලා. ඍජු ශ්‍රම පිරිවැය. හරිද පුතේ? හරි සර්. ආය රූල් 3ක් විතර යවලා ලියන්න ඍජු වෙනත් පිරිවැය කියලා. හරිද? හරි. රූල් 3ක් විතර යවලා ලියන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. එතන වර්ගීකරණයක් අවශ්‍ය නැහැ. හරි. දැන් හරි ලේසි වැඩේ. ඔයගොල්ලෝ වියදම් අඳුරනව නේද දැන් කසුන්? ඔව් සර්. හරි. මට කියන්න ලෑලි කියන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ද්‍රව්‍ය. ද්‍රව්‍ය මොන ද්‍රව්‍යයක්ද? ඍජු ද්‍රව්‍ය. එහෙනම් සාමාන්‍ය පෑනේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ඇත්තේ ලෑලි කියලා පළවෙනි පිරිවැය ලක්ෂයක් දාන්න. මම දහස් වලින් හදන්නේ නැහැ බිංදු 3 අයින් කළා. තේරෙනවද? ඔව්. ඒතර අදාළ වියදම් ශීර්ෂයත් දාන්න. වක්‍ර වියදම් આવොත් වර්ගීකරණයක් නැහැ. ඔක්කොම දාන්නේ මොන වියදම් ඇත්තේද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. දාලා තුලනය කරලා ගන්න. හරි. විනාඩි 3ක් 4ක් දෙන්න ඉක්මන් කරමු. ඉවරෙච්ච ගාම ඉවරයි කියලා දාන්න. ඕලන්ට ගාන පේනව නේද? කසුන් ඔව් සර්. ඉවරෙච්ච ගාන ඉවරයි කියලා දාන්න.
ඔන්න එක්කෙනෙක් ඉවරයිලු රශ්මිකා ඉවරයි. අංජලි ඉවරයි. පවනි ඉවරයි. ශවෝනි සඳුර්ණි දැන් නම් ගොඩක් අය ඉවරයි ඈ. අනිත් අයලා තදන්න තව විනාඩියක් විතර දෙන්නම් ඈ. හරි අපි බලමුද කසුන්? ආස පළවෙනි එක පුතේ. ලෑලි කියන්නේ ඍජු ද්‍රව්‍යයක් දැම්ම වඩුවගේ වැටුප ඍජු ශ්‍රමය නේද? ඔව් 4010යි. ඇන සහ වැලි කඩදාසි නිෂ්පාදන පොදු කාර්ය වක්‍ර වියදම් ඇත්තේ දැම්ම 5000ක් පොදු කාර්ය වියදම් ඇත්තේ. කම්හල් විදුලිය වක්‍ර වෙනත් නේද? ඔව් දැම්ම 3000ක් පොදු කාර්ය වියදම් ඇත්තේ. අත්උදව් කරුගේ වැටුප වක්‍ර ශ්‍රමය වක්‍ර ශ්‍රමය නම් පොදු කාර්ය වියදම් ඇත්තේ දැම්ම. පුරස්කාරක 30000 ඍජු වෙනත් ඍජු වෙනත් ඇත්තේ දැම්ම. එහෙනම් ලක්ෂයයි 40000යි 30000යි 170000ද? ඔව් ඒක එහා පැත්තට අරගෙන ඒක ඉස්සරහින් ලියුවා මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවෙල මේක ඉරක් ගහලා මේ ටික එකතුව එහා පැත්තට ගත්තා. මං හිතන්නේ පුතේ 10යි. ඒකට මේක එකතු කළා. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය 180000යිද? ඔව් හරි අය දාන්න හරි කියලා. විනාඩියක් දෙන්නම් අඩුපාඩු තියනවා හදාගමු. එතකන් ගහන්න පුතේ ප්‍රශ්නාංක 7ට අදාළව ආකෘති. නෑ නෑ නිෂ්පාදන මේ පොදු කාර්ය පිරිවෙල වර්ග කරලා දාන්න අවශ්‍යතාවයක් නෑ මේ කවින්දි. හරි. අපි හදමුද ඊළඟ ගාන? දාන්න හැමෝම ඉරි ටික. නම් කරමු. මයික් ඔෆ් කරගන්න. හරි. ලියන්න පුතේ ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා රූල් 3ක් යවන්න. හරිද? ඍජු සම පිරිවැය කියලා ආය රූල් 3ක් යවන්න. ඍජු වෙනස් පිරිවැය කියලා ආය රූල් 3ක්. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කසුන් තේරෙනව නේද පුතේ ආකෘති ගහන්න? ඔව් සර් හරි.
ගාන දාන්න. මෙන්න ගාන. 7 වෙනි ප්‍රශ්නේ කරන්න ඉක්මනට. ඉවර වෙච්ච ගාම ඉවරයි කියලා දාන්න පුතේ. යටින් ප්‍රශ්නකුත් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නටත් උත්තරයක් දෙන්න. රෙදි ගෙනීමේ කුලී පැටවුම් බෑම් කුලී ගුදම් ගාස්තු තීරු ගාස්තු ඔක්කොම යනවා කිව්වේ ඍජු ද්‍රව්‍ය වල වටිනාකමට එකතු වෙනවානේ. ඒතකොට ඒක ඍජු ද්‍රව්‍ය පිරිවැයට එන්නේ පුතේ. දිශාන් ගාන දාලා නේ තියෙන්නේ මම. පුතේ විදුලිය රක්ෂණ ඒවා නිෂ්පාදන ගාන ගිනුම් ගානන්නේ. ඒතකොට ඒවා එනවා ඔක්කොම ටික. මෙතන නිෂ්පාදන නෝන මොකුත් දීලා නැහැ. උඩ වචනේ කියවන්න. රෙදිවිලි නිෂ්පාදන ආයතනයක තරපු විදන්නේ දීලා තියෙන්නේ. ඉවරෙච්ච ගාම ඉවරයි කියලා දාන්න. ඔන්න අංජලි ඉවරයිලු. නවීෂා ඉවරයිලු. සාවින්ද්‍යා ඉවරයි. අංජලිකා ඉවරයි. හිමාෂා ඉවරයි. සමිත ඉවරයි. අංජලි දැන් ගොඩක් අය ඉවරයි පුතේ. රුචිර ඉවරයි. ශවෝනි තාම හදන අය සිටීද? පරිස්සමෙන්. හදන අය සිටීද?
ඉවරයි. හදනවා නම් හදනවා කියලා දාන්න යන්න දෙන්න එපා ඉස්සරහට. sorry. හරි හදන්න. ඉවරයි 8 පටන් ගන්න. හරි. අපි බලමුද පුතේ? පාසු. හත. රෙදි 1,20,000යි. රෙදි කියන්නේ පුතේ මොනවාද? ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය පිරිවැය. රෙදි ගෙනීමේ කුලිය 6,800. ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය. රෙදි මසන්නාගේ වැඩුම ඍජු ශ්‍රම පිරිවැය. ඍජු ශ්‍රම පිරිවැය 59,000යි. මැෂින් අලුත් වැඩියා වියදම් නිෂ්පාදන පොදු කාර්ය. නෑ කියන්නේ මැෂින් අලුත් වැඩියා කියන්නේ වක්‍ර වෙනත් නේද? වක්‍ර වෙනත්. නෑ ඒක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඊළඟ පුතේ කම්හල් ගොඩනැගිලි කුලි වක්‍ර වෙනත්. ඒ කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. විදුලිය 7,300 වක්‍ර වෙනත්. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ශ්‍රක්ෂණය 3,100 වක්‍ර වෙනත්. නිෂ්පාදන පොදු කාර්ය වියදම. එතකොට පුතේ සුපරීක්ෂක වේතන වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය. ඔච්චරයි. ඍජු වෙනත් නැහැ. නමුත් ඉර ගහ දීට පල්ලෙන් ගහන්න මම හිතන්නේ 1,85,800ද? ඔව්. ප්‍රාථමික පිරිවැය කියලා ලිව්වා. පොදු කාර්ය පිරිවැය 35,400යි. ඔව්. නිෂ්පාදන පිරිවැය යන්නේ පුතේ 2,21,200ද? ඔව්. හරි. අපෙන් අහනවා ඒකක දහන් නිෂ්පාදනය කළේ නම් ඒකක එක පිරිවැය. සාමාන්‍ය පුතේ ඒකක එක පිරිවැය හොයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා මොනවාලින්ද? ඒකක ගානේ. ඒක ගන්න. මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 221,200. ඒක බෙදුවා ඒකක 1000න්. 221,720යි නේද? ඔව් සර්. වැඩේ ලේසි නේද? ඔව්. හරි. මේ අපි සරලනේ. නෝ නිෂ්පාදනයේ හරිම එක පුතේ මීට වඩා අද චුට්ටක් වෙනස්. තව කෑලි එකතු වෙන්න තියෙනවා. හරිද? අපි එන හෙට දවසේ එක කතා කරමු. ගෙදරදී 4 වෙනි ගාන හදාගෙන එන්න. හරි. අහන්න. හරි. මේ ඕගොල්ලන්ට